ජීවිතය කියන්නේ හිතන තරම් ලස්සන දෙයක් නෙවෙයි. සමහර වෙලාවට අපි නොහිතන විදිහට දෛවය අපිට සරදම් කරනවා. අගහිඟකම් හමුවේ අසරණ වුණු අම්මෙකුයි දුවෙකුයි දිරිමත් වෙන්න උත්සාහ කරන අතරේ ඒ අසරණකම තමන්ගේ වාසියට හරවාගත්තු මිනිස්සු ලෝකේ ඕනෑ තරම් ඉන්නවා. මේ මගේ කතාව. අහිංසක බලාපොරොත්තු සහ රුදුරු යථාර්ථය අතර දෝලණය වුණු මගේ ජීවිතේ අඳුරුම පරිච්ඡේදය මම අද ඔබට කියන්නම්. මීට අවුරුදු 3කට කලින් මගේ ලෝකය කඩාගෙන වැටුනේ මගේ තාත්තා මිය ගිය දවසේ. ඒ හදිසි අනතුර මගේත් අම්මගේ ජීවිත උඩු යටිකුරු කළා. අම්මා තවමත් 42 වෙනි වියේ පසු වුණත් එය දකින ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ එය තරුණ කෙල්ලෙක් වගේයි. මම සුරේනි. දැම්මට වයස අවුරුදු 21ක්. තාත්තා නැති වුණාට පස්සේ අපේ ගෙදරට ආර්ථික ප්‍රශ්න වැල්ල නොකෙඩී එන්න ගත්තා. අපි එදිනෙදා බඩමුට්ටු ගත්තේ ගමේ ගුණපාල මුදලාලිගේ කඩෙන්. මුලදී අම්මා අතේ සල්ලි තිබුණත් පස්සේ අම්මට සිද්ධ වුණා කඩෙන් ණයට බඩු ගන්න. ගුණපාල මුදලාලි කියන්නේ අවුරුදු 46ක විතර. තවමත් විවාහ නොවී ඉන්න හැඩි දැඩි සිරුලක් තියෙන මිනිසෙක්. එයා මුල ඉදලම අම්මා දිහා බැලුවේ අමුතු විදිහකට. ණය මුදල රුපියල් 38,000ක් විතර වුණාම මුදලාලි Tamanගේ සැබෑ ස්වරූපය පෙන්වන්න ගත්තා. මුදලාලි මම කොහොම හරි සල්ලි ටික දෙන්නම්. අම්මා බැකෑපත් වෙනවා මට ඇහුණා. සල්ලිම ඕනේ නෑ කුසුම්. ඕකට වෙනත් විදිහකුත් තියෙනවනේ. මුදලාලිගේ ඒ රළු වචන පිටුපස තිබුණේ අම්මාව Tamanගේ සතුට වෙනුවෙන් යොදා ගන්නා නින්දිත සැලසුමක්. මුලදී අම්මා ඒකට තදින්ම බැන්නා. ඒත් බඩගින්නයි ණයබරයි හමුවේ අම්මා අසරණ වුණා. අන්තිමට මුදලාලිගේ පාළු ගෙදරට අම්මට යන්න සිද්ධ වුණේ දරා ගන්න බැරි වේදනාවකින්. එදා රෑ 7ට විතර ඇති. කඩේට ගිය අම්මා තාම ආවේ නැති නිසා මම හොයාගෙන ගියා. මුදලාලිගේ කඩේ වහලා තිබුණත් පිටිපස්සේ ගෙදර ජනේලයකින් ආපු කිඳිරිලි හඩ මාව ගැස්සී ගියා. දැන් නැති. මට යන්න ඕනේ. අම්මගේ වෙවුලන හඩ මට ඇහුණා. මම හොරෙන් ජනේලයෙන් එබිලා බැලුවා. මුදලාලිය අම්මා කෙරෙහි දක්වනේ රළු ආදරය දැකලා මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. මම දුවගෙන ඇවිත් ටීවී එක දාගෙන මුකුත් නොදන්නා ගානට හිටියා. ටික වෙලාවකින් අම්මා ඇවිත් මට ලොකු බොරුවක් කිව්වා. ඒත් ඒ වෙලාවේ අම්මගේ ඇස්වල තිබුණු අසරණකම මට දරා ගන්න බැරි වුණා. දවස් කිහිපයකට පස්සේ මුදලාලි අම්මා අතේ පණිවිඩයක් එවලා තිබුණා. සුරේනි කෙල්ලව කඩේ වැඩට එවන්න. මම 20,000ක පඩියක් දෙන්නම්. පරණ ණය ඒකෙන් කපා ගමු. මට යන්න උවමනාවක් තිබුණේ නැතත් අම්මගේ අසරණකමයි අපේ ජීවත් වීමේ අරගලයයි හමුවේ මම ඒකට එකඟ වුණා. උඹ ආවද දුවේ? මං හිතුවා උඹ එන එකක් නෑ කියලා. මුදලාලි මාදිස බැලුවේ කපටි හිනාවකින්. සති දෙකක් විතර යනකොට මුදලාලිගේ ඇඟට දැනින විහිළු වැඩි වුණා. මගේ සිරුරේ තැන් අල්ලමින් ඔහු මාව අපහසුතාවයටපත් කළා. ඒත් මට නිශ්ශබ්ද වෙන්න සිද්ධ වුණා. දවසක් කඩේ කවුරුත් නැති වෙලාවක ඔහු මාව බංකුවක් උඩට පෙරලා ගත්තා. මගේ මුළු සිරුරම වෙවුලන්න ගත්තත් ඒ ස්පර්ශයන් හමුවේ මාත් නොදැනුවත්වම ඔහුට අවනත වුණා. දැන් මුදලාලි අම්මව විවාහ කරගන්න යන බව කියනවා. උඹටත් මම සලකන්නම්. අම්මවත් මම බලාගන්නම්. ඔහු කියන්නේ අපේ මුළු ජීවිතේම ඔහුගේ ග්‍රහණයට ගනිමින්. අද අපි තුන්දෙනාම එකම වහලක් යට. ජීවත් වෙන්න තියෙන ආශාව නිසාත් මුදලාලි සතු සල්ලි බලය නිසාත් මටත් අම්මටත් සිද්ධ වෙලා තියෙන්නේ ඔහුව සතුටු කරමින් මේ අමුතු ජීවිතය ගෙවන්නයි. මුදලාලිගේ යෝජනාවට අම්මා මුලින් ගොඩාක් කැමති වුණා. අනේ මුදලාලි මම කොහොමද මගේ කෙල්ල ඉස්සරහ මේවා කරන්නේ කියලා අම්මා ඇඬුවා. ඒත් මුදලාලි ඒවට hina වුණේ හරියට ජයග්‍රහණය කරපු සෙම්පතියෙක් වගේ. උඹලා දෙන්නටම මම රජ සැප දෙන්නම්. කන්න බොන්න අඳින්න ඕනෑ තරම් සල්ලි දෙන්නම්. ඒ වෙනුවට මට උඹලා දෙන්නව ඕනි. මුදලාලිගේ තීරණාත්මක වචන අපේ අනාගතය තීන්දුව කළා. අන්තිමේදී දෛවයට ඉඩ දීලා අපි දෙන්නම ඔහුට අවනත වුණා. රෑට කඩේ වහලා මුදලාලි ගෙදර එන්නේ තෑගි බෝගත් අරගෙන. අම්මට ලස්සන සාරි, මට ලස්සන ගවුම් විතරක් නෙවෙයි
අපි කවදාවත් රස බලපු නැති කෑම જાතිත් ඒ අතර තිබුණා. දවසක් රෑ මුදලාලි අපේ ගෙදරට ආවා. එදා තමයි මගේ ජීවිතයේ අමුතුම අත්දැකීමක් වුණේ. මුදලාලි මැද තියාගෙන මාත් අම්මත් ඔහුට සලකන්න උනා. එක පැත්තකින් මගේ අම්මා අනිත් පැත්තෙන් මම. මුදලාලිගේ ඒ හැඩි දැඩි දෑත්වලට අපි දෙන්නම හිර වෙලා හිටියා. මුලදි මට දැනුනේ ලොකු ලැජ්ජාවක්. අම්මා දිහා බලන්නවත් මට ශක්තියක් තිබුණේ නැහැ. ඒත් අම්මා මගේ අතින් අල්ලලා කමක් නෑ දුවේ අපිට දැන් වෙන කරන්න දෙයක් නැහැ කියලා ඇස් වලින් කිව්වා වගේ මට දැනුණා. මුදලාලිගේ රළු ස්පර්ශයන් හමුවේ අපිට අපේ දුප්පත්කම අමතක කරන්න උනා. කාලේ ගෙවිලා ගියේ අපිව මේ අමුතු ජීවිතයට පුරුදු කරමින්. ඒත් ගමේ මිනිස්සුන්ගේ බැල්මවල් ටික ටික වෙනස් වෙන්න ගත්තා. බලන්නකෝ කුසුම්ලාගේ ගෙදරට මුදලාලි නිතර යනව නේද? අර කෙල්ලත් දැන් කඩේමයි ඉන්නේ. මොකද්ද දන්නේ වෙන්නේ? අල්ලපු ගෙදර නිර්මලා ඇන්ටිගේ ඒ සැකසහිත බැල්ම මට දැනුනේ හරියට මගේ හදවතට ඇනෙන කටු වගේ. අම්මා කඩේට යද්දි ගමේ අය එක එක දේවල් කියවන්න ගත්තා. ඒත් අපි ඒව නොඇහුණා වගේ හිටියේ. අපේ බඩගින්න නිව්වේ ඒ මුදලාලි නිසා. දවසක් මුදලාලි මාව කඩේ පිටිපස්සේ කාමරයට කැඳවුවා. සුරේනි, මම තීරණයක් ගත්තා. උඹට මීට වඩා හොඳ පඩියක් දෙන්නම්. හැබැයි මම කියන ඕනෑම වෙලාවක උඹ මගේ ළඟ ඉන්න ඕනේ. ඔහු මගේ කොණ්ඩෙන් යදලා එයාගේ ඇඟට හේතු කරගත්තා. ඒත් මුදලාලි අම්මා දැනගත්තොත් මම බයෙන් ඇහුවා. අම්මා දන්නවා. අම්මට මම මේ ගැන කිව්වා. ඒකිත් කැමති. මුදලාලි සිනාසෙමින් කිව්වා. මගේ හිතේ ලොකු කුතුහලයක් සහ බයක් ඇති වුණා. ඇත්තටම අම්මා මාවත් මේ වගුරට ඇදලා දැම්මද? නැත්තම් අම්මත් මං වගේම අසරණ වෙලාද? එදා වැස්ස දවසක් මුදලාලි කඩේ වහලා අම්මයි මායි එක්ක සතුටින් හිටපු වෙලාවක කවුදෝ කෙනෙක් කඩේ දොරට තදින් තට්ටු කරන්න ගත්තා. අපි හැමෝම බය වුණා. මුදලාලි බයෙන් දොර ඇරියා. ඉස්සරහ හිටියේ කවුද කියලා දැක්කම අම්මගේ අතේ තිබුණු වීදුරුව බිම වැටිලා කුඩු වුණා. මගේ පපුව ගැහෙන්න ගත්තා. දොරකඩ හිටියේ වෙන කවුරුත් නෙවෙයි. මගේ තාත්තගේ මල්ලි. ඒ කියන්නේ මගේ බාප්පා. අවුරුදු 3කට කලින් තාත්තා නැති වුණාට පස්සේ බාප්පා අපි ගැන හොයලා බැලුවේ නැහැ. වැස්සේ තෙමිලා රළු බැල්මකින් ඉන්න බාප්පා දැක්කම අම්මා ගල් ගැහුණා. මොකද කුසුම් මේ මුදලාලි මේ රෑජාමේ මෙහෙ කරන්නේ මොකද්ද? බාප්පා ඇහුවේ සැකයින් පිරුණු හඬකින්. මුදලාලි වහාම තත්වය පාලනය කරගන්න උත්සාහ කළා. සිරිපාල මම මේ කඩේ ණය ගැන කතා කරන්න ආවේ. මුදලාලි කිව්වේ ගොත ගසමින්. ඒත් බාප්පගේ ඇස් ගියේ මේසයේ උඩ තිබුණු මිල අධික කෑම ಜಾති සහ අපේ ඇඟේ තිබුණු අලුත් ඇඳුම් දෙසටයි. බාප්පා එදා රෑ අපේ ගෙදර නතර වුණා. මටයි අම්මටයි මුළු රෑම නිින්ද ගියේ නැහැ. අපේ රහස බාප්පා දැනගත්තොත් මුළු ගමම අපිට hina වෙයි කියලා බයක් අපේ හිතේ තිබුණා. පහවදා උදේ මම කඩේට ගියාම මුදලාලි මාව කාමරයට කැඳවුවා. සුරේනි, උඹේ බාප්පා වැඩේ දැනගෙන ඌ සල්ලි ඉල්ලනා කට වහගෙන ඉන්න. මට ඌවත් නඩත්තු කරන්න වෙයි වගේ. මුදලාලි කිව්වේ කේන්තියෙන්. එතෙන් පටන් අපේ අමුතු පවුලට තවත් සමාජිකයෙක් එකතු වුණා. බාප්පා සල්ලි වලට අපේ රහස විකුණුවා. ඔහුත් මුදලාලිගෙන් සල්ලි අරගෙන නිහඬ වුණා. ඒත් ඒ නිහඬතාවය පිටුපස ලොකු කුණාටුවක් එන බව අපි දැනගෙන හිටියේ නැහැ. කාලයත් එක්ක අම්මා ටිකක් වෙනස් වෙන්න ගත්තා. මුලදී අකමැත්තෙන් හිටපු අම්මා දැන් මුදලාලිගේ සල්ලි වලට හුරු වෙලා වගේ. "දුවේ, අපිට දැන් වෙන කරන්න දෙයක් නැහැ. අපි මේ සැප විඳිමු." අම්මා මට කිව්වේ ඇස්වල කඳුළු පුරවාගෙන නෙවෙයි, යම්කිසි අමුතු තෘප්තියකින්. මුදලාලි දැන් හැමදාම රැට අපේ ගෙදර. සමහර දවස්වලට අපි 3 දෙනාම එකම කාමරේ කාලය ගත කළා. ලැජ්ජාව, බය කියන දේවල් අපේ හදවත් වලින් මැකී ගිහින් තිබුණා. අපි 3 දෙනා අතර තිබුණේ අමුතුම බැඳීමක්. දවසක් මුදලාලි කඩේ වැඩකට ටවුමට ගිහින් එද්දී රෑ වුණා. එදා රෑ කඩේ වහලා තිබුණේ මමයි. එක පාරටම කඩේ පිටිපස්සෙන් කවුදෝ එන සද්දයක් ඇහුණා. මම බය වෙලා බලද්දි දැක්කේ ගමේ තරුණයෝ කීප දෙනෙක්. "සුරේනි, මුදලාලි උඹලට විතරක් සලකන්නේ ඇයි කියලා අපි දන්නවා. අපිටත් සලකපන්." ඔවුන් මාව වට කරගත්තා. මම කෑ ගැහුවත් වැස්ස නිසා කාටවත් ඇහුනේ නැහැ. මම අසරණ වෙලා ඉන්නකොටම
එකපාරටම මුදලාලිගේ වෑන් එක කඩේ ඉදිරිපිට නතර වුණා. මුදලාලි වෑන් එකකින් බැස්සේ ලොකු යකඩ පොල්ලක් අතේ තියාගෙන. මුදලාලි වෑන් එකෙන් බැස්සේ හරියට වියරු වැටුණු සිංහයෙක් වගේ. මගේ දේකට අත තියන්න එන එක මරනවා. ඔහු ගර්ජනා කරමින් යකඩ පොල්ලෙන් අර තරුණයන්ට පාර දෙන්න ගත්තා. ගුටි බැට හුවමාරුව අස්සේ මම බයෙන් වෙවුලමින් කඩේ ඇතුළට දිවුවා. ටික වෙලාවකින් සද්දබද්ද නතර වුණා. තරුණිය පැනලා ගිහින් තිබුණා. ඒත් මුදලාලිගේ ඔළුවෙන් ලේ ගලනෝ මම දැක්කා. "දුවේ, බය වෙන්න එපා. උඹලව රකින්න මම ඉන්නවා." මුදලාලි අමාරුවෙන් hina වෙලා කිව්වා. එදා තමයි මම පළමු වතාවට මුදලාලි කෙරෙහි බයට වඩා වැඩි යම්කිසි හැඟීමක්, සමහර විට ආරක්ෂාවක් දැනුනේ. ඒත් ඒ සිද්ධියත් එක්කම අපේ රහස මුළු ගමටම පැතිරුණා. පහුගිය කාලේ අපි හංගගෙන හිටපු හැමදේම ගමේයි දැනගත්තා. නිර්මල ඇන්ටිලා, කඩේට එන මිනිස්සු අපේ ගෙදර දිහා බැලුවේ පිළිකුලෙන්. බලන් කුසුම්ගේ හැටි දුවවත් මුදලාලිට දීලා සල්ලි හම්බ කරනා. ගමේ ගැහණු කුටුකුටු ගාන්න උනා. අම්මා ගොඩක් මානසිකව වැටුණා. අපිට දැන් ගමේ ඉන්න බෑ දුවී, අම්මා ඇඬුවා. ඒත් මුදලාලි හිටියේ නොසැලී. ඔහු තීරණය කළා අපි දෙන්නවම මේ ගමින් අරන් යන්න. මුදලාලි ගමේ තිබුණු කඩේ තව කෙනෙක්ට බදු දීලා අපිවත් අරගෙන නගරයට ආසන්න තැනකට පදිංචියට ගියා. එහෙ ලොකු සුපිරි වෙළඳසැලක් මුදලාලි පටන් ගත්තා. දැන් අපි ජීවත් වෙන්නේ ලොකු ගෙදරක. අම්මයි මායි දෙන්නම මුදලාලිගේ බිරින්දෑවරු වගේ ඔහුට සලකනවා. මුදලාලි මාවත් නීත්‍යානුකූලව විවාහ කරගන්න පොරොන්දු වුණා. අපේ ජීවිතේ තිබුණු අගහිඟකම් දැන් නැහැ. රත්තරන් බඩු, ලස්සන ඇඳුම්, සැප වාහන අපිට ලැබිලා තියෙනවා. සමහරු අහයි මේක වැරදි නැද්ද කියලා. ඔව්, සමාජය ඇසින් බලද්දී මේක අමුතු. සමහර විට පිළිකුල් සහගත ජීවිතයක් වෙන්න පුළුවන්. ඒත් හාමතේ ඉන්නකොට ණයට හිර වුණ වෙලාවට අපිට පිහිටුනේ මුදලාලි විතරයි. අද රැත් වැස්ස දවසක්. මුදලාලි මැද ඉන්නවා. අම්මයි මායි ඔගේ දෙපැත්තේ ඉඳන් ඔගේ උණුසුම විඳිනවා. අපි තුන්දෙනා අතර තියෙන්නේ ලෝකයා තේරුම් නොගන්නා ඒත් අපිට පමණක් දැනෙන අමුතුම බැඳීමක්. අතීතය අමතක කරන්න සුරේනි. දැන් අපි සතුටින් ඉමු. අම්මා මගේ අත තදින් අල්ලා ගත්තා. කවුරු මොනව කිව්වත් මේ මගේ ජීවිතේ. ණය උගුලකින් පටන් අරන් සල්ලි සහ සතුට මැද නතර වුණු මගේ අමුතුම කතාවයි මේ. මේ තමයි මගේ කතාව. මේ ලෝකයේ අපි නොදන්නා මෙවැනි කතා දහස් ගණනක් ඇති. සමහර විට ඔබ මේ කතාවට දොස් කියයි. සමහර විට අනුකම්පා කරයි. ඒත් අවසානයේදී ජීවත් වෙන්න ඕනෑම දෙයක් කරන මිනිස්සු මේ සමාජයේ ඉන්නවා කියන එකයි කටුක සත්‍ය. මේ කතාව ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනිම කතාවකින් හමු වෙමු.